අපි මේ තොරණ නිර්මාණය කිරීමේදී ආඩිනෝ තාක්ෂණය යොදාගෙන තියෙනවා. බල්බ් 2000කට අධික සංඛ්‍යාවක් යොදාගෙන තමයි මේ තොරණ නිර්මාණය කරලා තියෙන්නේ. අපි මේ තොරණ හදන්න දැන් ඉස්කෝලේ වෙලාවෙන් පිට තමයි ගොඩක් යොදාගත්තේ. ඉස්කෝලේ වැඩ පාඩුව නිසා. ඒක නිසා අපිට ගොඩක් ලොකු වැඩක් කරගන්න පුළුවන් වුණා. තව මේකට අවස්ථාරුව කැප කරලා චිත්‍රාංශයේ යාළුවොත් ගොඩක් උදව් කරා. ඇත්තටම අපි කරන තාක්ෂණවේදී විෂය නිසා අපිට ඒකට ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ගොඩක් පිටුවහලක් වෙනවා. මේ වගේ ප්‍රැක්ටිකලි මේ විදිහට මේ වගේ වැඩක් කරපුම් අපිට එක්සෑම් එකේදී ගොඩක් උදව් වෙනවා යන්ත්‍රෝපකරණ භාවිතා කරන්න. මම හිතන්නේ මේකෙන් ලබාගත් අත්දැකීම් සම්භාරය දරුවන්ට ජීවිතේට කිසිම දවසක අමතක වෙන්නේ නැහැ. ඒ නිසා සමහර විට මේ තුලින් අනාගතයේ මේ තාක්ෂණය ඔස්සේ විවිධ නිර්මාණ කරන්නට අපේ දරුවෝ ඉදිරිපත් වෙයි කියන විශ්වාසය අපි තුල තියෙනවා. ඔබලකට ඉස්කෝලේ අපි ඔන්න මේ පාර පොසොන් එකට කරපු තොරණ තමයි මේ. ඉතින් ඔයාලා දකින්න ඇති ඉතාමත්ම අලංකාර තොරණ. හැබැයි අපි මේකට පාවිච්චි කරපු තාක්ෂණය ඇවිල්ලා ආඩිනෝ. ඒකත් සරලතම තාක්ෂණයක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඔයාලා සර්ච් කරලා බලුවොත් YouTube වල LED blinking කියන තාක්ෂණය යොදාගෙන ඊට අමතරව AC/DC කන්ට්‍රෝල් කරන්න පුළුවන් රිලේ මොඩියුල් එකක් පාවිච්චි කරලා තමයි අපි මේ තොරණ නිර්මාණය කරේ. එතකොට මේ තොරණේ රටා මවන්න අපිට තිබ්බ පහසුකම් වල හැටියට අපි පාවිච්චි කරලා තියෙනවා Arduino board 4ක්. Arduino board 4ක් සහ රිලේ 41ක් පාවිච්චි කරලා තියෙනවා රටා ටික මවන්න. එතකොට මේ රටා ටික මැවෙන්නේ ඔන්න ඔය ආකාරයට සරලතම ක්‍රමවේදයක් ඔස්සේ. ඕනම කෙනෙක්ට මේක කරන්න පුළුවන්. එතකොට මේකේ සාමාන්‍යයෙන් විදුලි බුබුලු 2500කට ආසන්න ප්‍රමාණයක් අපි යොදලා තියෙනවා. 5 watt AC කරන්ට් එකෙන් වැඩ කරන විදුලි බුබුලු. මේක විශේෂත්වයක් වෙන්නේ මේක අපි කරේ ව්‍යාපෘතියක්. මොකද දරුවන්ට තාක්ෂණයේ හුරු කරන්න ඕනි, යන්ත්‍රෝපකරණ හුරු කරන්න ඕනි, විදුලියත් එක්ක වැඩ කරන්න දෙන්න ඕනි, පරිපථ නිර්මාණය හුරු වෙන්න ඕනි. ඉතින් මේ හැම ක්‍රියාකාරකමක්ම එක්රැස් කරලා කරපු එක ව්‍යාපෘතියක් තමයි මේ පොසොන් තොරණ නිර්මාණය. ඉතින් මේකේ ප්‍රධාන දායකත්වයේ දැක්වුවේ ගුරුවරු. ඉස්කෝලේ ගුරුවරු ටික තමයි අපිට මේක ප්‍රධාන දායකත්වයේ දැක්වුවේ. ඉතින් මුදල් වලිනුත් එමයයි. ඒ වගේම අපේ තාක්ෂණ වේදයේ හදාරන දරුවෝ ටික එකතු වුණා මූල්‍යමය අනුග්‍රහයක් දක්වන්න. ඊට අමතරව මේකේ චිත්‍ර නිර්මාණය කරන්නේ අපේ චිත්‍රාංශයේ දරුවෝ. ඒකත් එක විශේෂත්වයක්. මොකද මේක සාමූහික ප්‍රයත්නයක්, තනි ප්‍රයත්නයක් නෙවෙයි. ඒකෝල දරුවෝ ගොඩාක් වෙලාවට අපි මේ සඳහා යොදාගත්තේ අමතර වෙලාවන්. මොකද ඉස්කෝලේ කාලේදී ළමයිගේ වැඩ පාඩු කරනවට වඩා ඊටත් වඩා දෙයක් මේකෙදි කරගන්න අපි ඉස්කෝලෙන් පස්සේ වෙලාව ප්‍රයෝජනෙට ගත්තා. ගොඩක් වෙලාවට ඔයාලා මේ ෆොටෝ වල දකි සමහර දවස්වලට රෑ එළි වෙනකම් වැඩ කරපු අවස්ථාවක් තිබ්බා. ඉතින් එහෙම නිර්මාණය කරලා ඉතා ලස්සන තොරණක් සාමූහිකව නිර්මාණය කරපු අවස්ථාවක් තමයි මේ. මම හිතන්නේ ලංකාවේ පළවෙනි වතාවට පාසලකින් නිර්මාණය කරපු තොරණක් තමයි මේ ඔයාලා දකින්නේ. ඉතින් මම හිතනවා හැමෝම මේක රස විඳින්න ඇති. ජාතක කතාවක් ටිකක් වෙනස් කතාවක් අපි තෝරගත්තේ. ඉතින් ඒවත් එක්ක පොසොන් එකට ගැලපෙන වැඩක් තාක්ෂණයත් එක්ක අපේ දරුවන්ට තමන්ගේ හැකියාවන් ඉහළ නංවන්න කරපු ව්‍යාපෘතියක් විදිහට තමයි මේක අපි හඳුන්වන්නේ. ඉතින් හැමෝටම ස්තුතියි උදව් කරපු හැමෝටම වචනකින් හරි. ඉතින් ඒකත් එක්ක ඔයාලට මේ වගේ තොරණක් අපිට නිර්මාණය කරන්න පුළුවන් වුණා. බලමු අපි තව වැඩ ගොඩක් තියෙනවා. ඉතින් ඒවත් එක්ක ඉස්සරහදී හම්බ වෙමු. ඉතින් සුබ දවසක් හැමෝටම.